ආයුබෝවන්. අයිබෝවන්. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අපේ තවත් අධ්‍යාපනික වැඩසටහනකට. මම පෙහාරා සමරවීර. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලොව පුරා මතුව ඇති නවීන සංකල්ප හා ප්‍රවණතාවලට අනුකූලව අධ්‍යාපනයේ නැවත අර්ථ දැක්වීම කියන මාතෘකාව පිළිබඳව. ඒ සඳහා පිටසක එකතු වෙලා ඉන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය ධනුෂ්ක මහතා. ආයුබෝවන් සර්. අපේ වැඩසටහන ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. මේ කතාවට ආරම්භයක් වශයෙන් මම කැමති මේ විදිහට ආරම්භයක් ගන්න. අද ලෝකයේ අධ්‍යාපනයේ නැවත අර්ථ දැක්වීම අවශ්‍ය වන්නේ ආචාර්යතුමනි ඔබ හිතන්නේ කොහොමද ඒ ගැන? අධ්‍යාපනයේ නැවත අර්ථ දැක්වීම නව අධ්‍යාපන ප්‍රවණතාත් සමගම ලෝකයේ ඇත්තටම ලෝකේ පුරා සෑම රටකම විවිධ ආකාරයේ නව අධ්‍යාපන ප්‍රවණතා මතුවෙමින් තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන ඇගයීම් සහ අධ්‍යාපනයෙන් අපිට ලැබිය යුතු ඵල ප්‍රයෝජන පිළිබඳවත් විවිධ කතිකාවන් දැන් ගොඩනැගෙමින් තිබෙනවා. ඒත් සමගම අපි දන්නවා ඇත්තටම ලෝකේ පුරා විශාල වශයෙන් දැන් ව්‍යාප්ත වෙමින් පවතින ඇත්තට මේ තාක්ෂණික දියුණුව, ඒ කියන්නේ අපි ඒකට කියනවා ටෙක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට් කියන එක අධ්‍යාපනයට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට ලෝකේ හැම රටකම දැන් අධ්‍යාපනික තාක්ෂණය අධ්‍යාපනය ඇතුලේ පාවිච්චි කරනවා. ඒ නිසා දැන් ඇත්තටම අද පවතින ප්‍රවණතාවලට අනුකූලව අධ්‍යාපනය ඇත්තටම අපි දැන් නැවත අලුත් කරගෙන නැත්නම් අලුත් නිර්වචනයකට යා යුතුයි කියන එක අපිට මතුවලා තියෙන ප්‍රශ්නයක්. ඒ සාම්ප්‍රදායිකව අපි අධ්‍යාපනය නිර්වචනය කරන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් චර්යාවාදයේ තුලදී තෝන්ලයික් අධ්‍යාපනයේ අර්ථ දැක්වී පුද්ගලෙක්ගේ චර්යාවේ සිදුවෙන වෙනසක් හැටියට. ඒක ඉතාම පැරණි නිර්වචනයක්. ඒ සමගම ඊට පසු කාලීනව මතුවෙච්චි කන්ස්ට්‍රක්ටිවිසම්, කොග්නිටිවිසම් ආදී විවිධ න්‍යායන් සාද දක්වා අද එනකොට හියුටගොජි වගේ අලුත්ම අධ්‍යාපන න්‍යායන් වලට එනකොට අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඊට වෙනස් ආකාරයකින් අර්ථ දක්වලා තියෙනවා. ඒ නිසා අපි අධ්‍යාපනය අලුතෙන් අර්ථ දක්වා ගත යුතුයි මේ නූතන ලෝකයේ පවතින නව අධ්‍යාපන අවශ්‍යතා සහ ප්‍රවණතා නිසා. ඒකෙදි මම කැමති ඇත්තටම අධ්‍යාපනය අද නූතන ලෝකයට ගැලපෙන්න අපි අර්ථ දක්වනකොට ඒකට මෙහෙම අර්ථකථනයක් දෙන්න. ඒක තමයි ඇත්තටම දැන් এডুকেෂන් කියලා කියන්නේ ඉගෙනීම සහ ඒ කියන්නේ ලර්නින් ඇන්ඩ් චේන්ජ් කියන එක වගා කරගන්න ඕනේ. මොන වගේ වගාවක් විය යුතුද? ඇත්තටම ප්‍රඥාවන්ත, ඒ කියන්නේ වයිස්, හෝප්ෆුල්, බලාපොරොත්තු සහගත සහ රෙස්පෙක්ට්ෆුල්. එතකොට ගෞරවණීය ඉගෙනීමක් සහ වෙනසක් විය යුතුයි. ඒක කුමක් සඳහාද යොමු වෙන්නේ? වෙනස සහ ඒ ඉගෙනීම ඒක වෙනස් වෙන්නේ ඇත්තටම ඉදිරි ජීවිතයේදී අපිට අනිවාර්යයෙන්ම අවස්ථාවක් එනවා අපි ඉගෙනගත්තු දේවල් සහ අපි වෙනස් කරගත්තු දේවල් තව කණ්ඩායමක් එක්ක බෙදා හදා ගන්න, ෂෙයා කරගන්න. එතකොට දැන් අද ලෝකයේ අවශ්‍ය වෙන්නේ ඇත්තට මේක. දැන් අපි ඉස්සර අධ්‍යාපනය අර්ථ දක්වනකොට අපි පුද්ගලයෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඇත්තටම ඔහු තුල තියෙන දැනුමේ ප්‍රබලත්වය තමයි ඇත්තටම අධ්‍යාපන මනින ඒකකයක් බවට පත් වෙලා තිබුණේ. දැන් අද ඒක නෙවෙයි. ඇත්තටම අද අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපනයේ ඊට වඩා එහාට ගිය නිර්වචනයක්. ඇත්තටම මම හිතනවා අපි ගත්ත නිර්වචනය අද පවතින මේ නූතන අධ්‍යාපන තත්වයන් ඊටාම මනවින් සලකා බලලා කරපු නිර්වචනයක් හැටියට. අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපි හොඳ ආරම්භයක් ගත්ත අපේ කතිකාවතට. අධ්‍යාපනය ගැන කතා කරනකොට ශිෂ්‍යයා කියලා කියන්නේ මේ අධ්‍යාපනයේ මූලික පුරුක. ඉතින් 20 වෙනි සියවසේ ශිෂ්‍යයෙකු සතුව තිබිය යුතු ප්‍රධාන කුසලතා කියලා ඔබ හිතන්නේ මොනවාද? දැන් අපි දන්නවා තාක්ෂණයත් එක්ක අධ්‍යාපනය අනිවාර්යයෙන්ම විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන. කොහොමද ඒ සිද්ධ අදහස? එතකොට දැන් අතන මෙහෙමයි. දැන් අපි අධ්‍යාපනයේ තුල ශිෂ්‍යයෙක් තුල අපි බලාපොරොත්තු වෙන දේවල් අර මම ඉස්සෙල් කිව්වා වගේම කාලයත් සමග විශාල වශයෙන් වෙනසකට භාජනය වෙලා තියෙනවා. දැන් ඉස්සර ශිෂ්‍යයා තුලින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඔහු තුල ඔහුගේ හිස සංවර්ධනය කියන එක අපි ඒකට කියන්නේ කොග්නිටිව් ඩෙවලොප්මන්ට් කියන ප්‍රජානන මේ කුසලතා සංවර්ධනය කිරීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අද නූතන ලෝකයට එනකොට ඇත්තටම දැනුම කියලා කියන්නේ හුදු දැනුමෙන් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් අඩුයි. ඒ නිසා දැනුමත් එක්ක තව ගොඩක් දේවල් එකතු වෙන්න තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් අපි දැන් සාමාන්‍ය අධ්‍යාපන විද්‍යාවේදී කතා කරන විදිහට දැනුම, ආකල්ප, කුසලතා කියන තුනම ওই ශේස්ත්‍ර තුනම සමබරව සංවර්ධනය වීම තමයි ඇත්තටම අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු. එතකොට ශිෂ්‍යයෙකුට අද කාලේ වෙනකොට
එදා දැනුම මූලික කරගත්තු සමාජයකට දැනුම පිරිපුන් මිනිස්සෙක් අධ්‍යාපනයෙන් හැදුවට ඇත්තටම අද සමාජයට අවශ්‍ය කරන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. ඇත්තටම අද අපිට අවශ්‍ය කරනවා පළවෙනියෙන්ම පුද්ගලයෙක් සතු තියෙන්න ඕන මේ කොග්නිටිව් කොම්පීටන්ස් කියන එක. ඒ කියන්නේ මේ ප්‍රජානන නිපුණතාවය. ඒක දැනුමින් තමයි එන්නේ. ප්‍රජානන නිපුණතාවය සහ අපි තව වචනයක් ඔකට එකතු කරනවා ක්‍රියේටිවිටි කියලා. ප්‍රජානන නිපුණතාවය සහ නිර්මාණශීලීත්වය කියන එක. ඊට පස්සේ අපිට ඊළඟට වැදගත් වෙන එකක් තමයි අද සමාජයේ අපි බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙක් ළඟ තියෙන්න ඕනේ කියලා ලයිෆ් ලොං ලර්නින්. ඒ කියන්නේ සමස්ත ජීවිත කාලය පුරාම ඔහුට ඉගෙන ගැනීමේ හැකියාව. එතකොට දැන් අපි ගොඩාක් නූතන අධ්‍යාපන දර්ශකවල මේක නිර්වචනය කරනකොට කියන දෙයක් තමයි මේ learning to be. ඒ කියන්නේ දිවි පැවැත්ම සඳහා අවශ්‍ය කරන ඉගෙනීමක් තියෙන්න ඕනේ. ඒක උපතේ සිට මරණය දක්වාම මේ ඉගෙනුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. එතකොට life long learning කියන එක ශිෂ්‍යයෙක් ළඟ තියෙන්න ඕන තවත් අද නූතන ලෝකේ බලාපොරොත්තු වෙන එක්තරා ඉගෙනුම් කුසලතාවයක්. ඊළඟට අපිට තියෙනවා දැන් අද අපිට ඕනේ මාර ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ අධ්‍යාපනයේට තාක්ෂණයේ බද්ධ වීමත් සමගම අපි අද කතා කරන දෙයක් තමයි මේ ඩිජිටල් සාක්ෂරතාවය. ඒ කියන්නේ මේ ඩිජිටල් හැකියාව. එතකොට අපිට දැන් අද ශිෂ්‍යයෙකුට තියෙන්න ඕන ඇත්තට මේ ඩිජිටල් සාක්ෂණය සහ ඒ නූතන තාක්ෂණික දැනුම පාවිච්චි කරලා ඔහුට ජීවිතය තුළ එළඹෙන ප්‍රශ්න අවස්ථා අභියෝග ජය ගැනීම සඳහා දැනුම සොයා ගැනීමේ කුසලතාවය අවශ්‍ය වෙනවා. එතකොට ශිෂ්‍යයෙකුට අද ඩිජිටල් ලිටරසි කියන එක අවශ්‍යයි. ඊට පස්සේ අපි තව කියනවා මේ සිංහලෙන් කියන ඇත්තටම ඔරොත්තු දීමේ හැකියාව කියන එක resilience කියන එක ඉංග්‍රීසියෙන්. එතකොට ඔරොත්තු දීමේ හැකියාව අවශ්‍යයි. මොකද අද වර්තමානයේ වෙනකොට මිනිස්සු එදා තීච්ච සරල ජීවිතේ නෙමෙයි තාම සංකීර්ණ ජීවිතයකට ඇවිල්ලා එනවා. අපේ සම්බන්ධතා විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉස්සර ගමකට සීමා වෙච්ච සම්බන්ධතා අද ලෝකයටම ව්‍යාප්ත වෙනවා. එතකොට මිනිස්සු තාක්ෂණය හරහා මුළු ලෝකයේත් එක්කම සම්බන්ධයි. එතකොට ඒ ලෝකයේ ඇති වෙන ප්‍රශ්නත් අපිට එනවා. එතකොට අපිට අද ශිෂ්‍යයෙකුට ඕනේ ඇත්තටම අධ්‍යාපන තුළින් මේ resilience කියන එකත් හදන්න ඕනේ. ඔරොත්තු දීමේ හැකියාව. එතකොට අවසාන වශයෙන් මම හිතනවා මේ ශිෂ්‍යයෙකුට අවශ්‍යයි human centric skills කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ මානව මූලික කුසලතා. එතකොට එතෙන්දී ඇත්තටම අපි දන්න දෙයක් තමයි මෙයාට ඕනේ එම්පති කියන එක. දැන් අපි මේක අධ්‍යාපන මනෝවිද්‍යාවේදී තාම විශාල වශයෙන් සාකච්ඡා කරන එකක්. එම්පති කියලා කියන්නේ සහකම්පනය. අනිත් පුද්ගලයන්ව නිවැරදිව දැන ගැනීමට තියෙන හැකියාව. ඇත්තටම එම්පතිය ඕනේ. ඊට පස්සේ එයාට තියෙන්න ඕනේ මේ ක්‍රොස් කල්චරල් අවයර්නස් කියන එක, මේ විවිධ සංස්කෘතීන් පිළිබඳ තියෙන දැනුම, ඉන්ටර්කල්චරල් අවයර්නස් එක ඒක ඕන. ඊට පස්සේ ඔය වගේම කොලැබොරේෂන්. දැන් අපි දන්නවා සාමූහිකව වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන අධ්‍යාපනයෙන් ඇත්තටම අධ්‍යාපනය ලැබෙන ශිෂ්‍යයෙක් ළඟින් ওই කුසලතා එන්න ඕනේ. එතකොට ටීම් වර්ක් කියන එක, කණ්ඩායමක් තුල ක්‍රියා කිරීමට තියෙන හැකියාව අද නූතන අධ්‍යාපනයෙන් එන ශිෂ්‍යයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන කුසලතා අතර ඔන්න ඔය ටික තමයි ඇත්තටම මූලික වශයෙන්ම අපි සලකා බලන්නේ. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. එතකොට දැන් අපි කතා කළා අධ්‍යාපනයේ ඇයි වෙනස් වෙන්න ඕනි කියන කාරණාව. එතකොට 21 වෙනි සියවසේ ශිෂ්‍යයෙක් සතුව තියෙන්න ඕන කාරණා මොනවද කියන්නේ? කුසලතා මොනවද කියන එක. අපි මේ විදිහට දාගන්න. අපි දැන් දන්නවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියයි ගෝලීය අධ්‍යාපන පද්ධතියයි එකිනෙකට වෙනස්. අපි කොහොමද මෙන්න මේ ගෝලීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුගත වෙන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වෙනස් කරගන්නේ? මොනවද ඔබ යෝජනා කරන ප්‍රතිසංස්කරණ යෝජනා ඒ සම්බන්ධයෙන්? අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒකට නම් හොඳ උත්තරයක් ඇති. ඔව් පෑර ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මොකද අපි කාලීන වශයෙන් අතිශයින්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි ගොඩක් වෙලාවට අපි දකිනවා සාමාන්‍ය සමාජයේ අපි මේ මාතෘකා පිළිබඳ කතා කරනකොට විශේෂයෙන් අධ්‍යාපනය ගැන කතා කරනකොට ගොඩක් අය ලංකාවේ අධ්‍යාපනයට ඇඟිල්ල දික් කරලා ඒ කියන්නේ විවේචනාත්මකව කතා කරනවා. ඉතින් ඇත්තට මේ විවේචනාත්මකව කතා කිරීම අසාධාරණයි කියලා කියන්නත් බෑ. යම් යම් පැති බලනකොට අපිට ඒක පැහැදිලිව පේනවා ගැටලු තිබෙන බව. ඇත්තටම මම හිතනවා දැන් අපි ගෝලීය වශයෙන් ලෝකයේ අධ්‍යාපනය කියන එක ඇත්තටම අද ලෝකයේ ගෝලීය වශයෙන් අධ්‍යාපන විශාල දියුණුවකට ලක් වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇටියට ඔය ෆින්ලන්ඩ් වගේ එහෙම නැත්නම් සිංගප්පූරු වගේ රටවල් වල අධ්‍යාපන ක්‍රම දිහා බලපුවාම අපිට පැහැදිලිව පේනවා ඒ අධ්‍යාපන ක්‍රමයන් ඇත්තටම මේ නූතන සමාජයේ තියෙන අභියෝග ජය ගන්න අවශ්‍ය කරන විදිහේ ශිෂ්‍යෙක් බිහි කිරීම සඳහා ඒගොල්ලෝ හරි ෂණිකව අපි වගේ නෙමෙයි ෂණිකව ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියෙන් වෙනස් කරනවා. ඉතින් අපි දැන් ලෝකයේ දිහා බලපුවාම අපිට මේ ලෝකයේ තියෙන ඒ අධ්‍යාපන ප්‍රවණතාවලින් ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියේ තුල මොන වගේ වෙනස්කම් ඇති කරගත යුතුද කියලා අපි හිතුවොත් ඒකට මම කැමති ඇත්තටම කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න. පළවෙනි එක තමයි ඇත්තටම
දැන් අපිට ඕන පළවෙනියෙන්ම අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ අධ්‍යාපන ක්‍රමයෙන් එළියට එන ළමයි highly knowledgeable. ඉතාම ඉහළ දැනුමක් තියෙනවා. විශේෂයෙන් ඒක න්‍යායාත්මක දැනුමක්. එතකොට ඒගොල්ලන්ට අර ප්‍රායෝගික අපි කියන්නේ අර manipulation කියලා ඉංග්‍රීසියෙන් ඒ කියන්නේ යමක් කතින් කරන්න පුළුවන්. ඒවට අපි කියන හසුරු කුසලතා නැත්නම් කුසලතා කියලා. එතකොට මේ කුසලතා ලබා ගැනීමේ අඩුවක් අපේ අධ්‍යාපන ක්‍රමය තුල වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට අර මේ විභාග කේන්ද්‍රීය සෙන්ට්‍රල් ඒ කියන්නේ මේ මධ්‍යගත අධ්‍යාපන ක්‍රමයක් තමයි ලංකාවේ තියෙන්නේ. එතකොට අධ්‍යාපනයේ අපි මනින්නේ හැම විභාගයකින්ම දැනුම. එතකොට අපිට කුසලතා මග හැරෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම මේ ස්කිල් බේස් කරිකියුලම් එකක් හදාගන්න ඕනේ. ඒකට යම් කතිකාවතක් ගොඩනැගෙමින් ජාතික අධ්‍යාපන ආයතනය දැන් යම් වෙනස්කම් සුළු වශයෙන් කරමින් තිබෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම අපි ගෝලීය වශයෙන් ගන්න ඕන පළවෙනි එක තමයි අපේ විෂය මාලා තුළට ඇත්තටම මේ පුද්ගලයන්ට 21 වෙනි සතවර්ෂයේ ජීවත් වෙන්න අවශ්‍ය කරන කුසලතා. ඒ කියන්නේ යමක් උපය ගන්න පුළුවන් විදිහේ කුසලතාවයක් අධ්‍යාපනය තුලින් එන්න ඕන. එතකොට ඒක කරිකියුලම් එකට අන්තර්ගත යුතුයි. දෙවෙනි එක තමයි මම හිතන්නේ දැන් මේ වෘත්තීය සහ මේ කාර්මික අධ්‍යාපනය සමව සලකන්න ඕනේ. මේක ඇත්තටම වැදගත්. මොකද දැන් අපි වෘත්තීය සහ කාර්මික අධ්‍යාපනය ලංකාවේ බොහෝ විට සලකන්නේ කිසියම් විදිහක අවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් හැටියට. මොකද ළමයි විධිමත් අධ්‍යාපනය කියන්නේ මේ එක ශ්‍රේණියේ සිට පටන් අරගෙන විශ්වවිද්‍යාල දක්වා තියෙන විධිමත් අපි ඒකට කියන්නේ ෆෝමල් এডুকেෂන් කියලා. එතකොට විධිමත් අධ්‍යාපනයේ විපතනය වෙනාම අපි ඔකට ඉංග්‍රීසි වචනේ තමයි drop out කියන එක. ඕක හැමෝටම තේරෙනවා. එතකොට drop out වුණාම තමයි ඇත්තටම මේ අපිට තියෙන විකල්පයක් හැටියට තමයි මේ වොකේෂනල් සහ ටෙක්නිකල් এডুকেෂන් වලට යන්නේ. ඒක තමයි අද තියෙන තත්ත්වය ලංකාවේ. කරගන්න දෙයක් නැති වුනහම කාර්මික විද්‍යාලයකට ගිහිල්ලා පාඨමාලාවක් කරනවා. ඉතින් මම කියන්නේ ඒක අපි අර දෙවෙනි තැනට තුන්වෙනි තැනට දාලා තියෙනවා. දැන් අපි ලෝකයේ තියෙන තත්ත්වය බලපුවාම දැන් කාර්මික සහ වෘත්ති අධ්‍යාපනයේ ලෝකයේ පළවෙනි තැනට ඇවිල්ලා විධිමත් අධ්‍යාපනය හා සමව තියෙනවා. ඒකට ලංකාව ඊළඟට කරන්න ඕන වෙනස තමයි ඇත්තටම අපි මේ වෘත්තීය සහ කාර්මික අධ්‍යාපනයට සම තැන දෙන්න ඕන. හරි? ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි අපිට අවශ්‍ය කරනවා දැන් අපි දන්නවා අපේ හරක් දන්නවා අපිත් දන්නවා මේ අපේ තියෙනවා මේ ඇසෙස්මන්ට් ක්‍රමයක්. ඒ කියන්නේ තක්සේරු කරන ශිෂ්‍ය සත්‍ය තක්සේරු කරන ක්‍රමවේද ලංකාවේ තියෙනවා. අපේ තක්සේරු කරන්නේ මම ඊටාම කෙටියෙන් කියන හැමෝම දන්න නිසා ඒකේ ලක්ෂණය තමයි ඇත්තටම අපි ඒකෙදි කරන්නේ මේ විභාගයක් කරලා විභාගයෙන් පාස් වුණාට පස්සේ ඉහළම ලකුණු ගන්න ළමයා හොඳ ළමයා 1 2 3 වශයෙන් අපි ඒක ඒගොල්ලන්ව රෑන්ක් කරලා ඉවරලා ඉස්සරහට අරයි යන එක. ඉතින් කන්ටිනියස් ඇසෙස්මන්ට් ක්‍රමයක් අපි මේකට ගේන්න ඕනේ. මොකද අකණ්ඩ ඇගයීම් ක්‍රියාවලියක් අපි ගේන්න ඕනේ. මොකද ලෝකේ හැමතැනම දැයි යන්නේ එහෙම. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී ඇත්තටම ශිෂ්‍යයා දන්නෙත් නෑ. දැන් උදාහරණයකට සිංගප්පූරුවේ අපි ගත්තොත් එහෙම රිපබ්ලික් පොලිටෙක්නික් වගේ මේ විශ්වවිද්‍යාලවල කොලෙජස් වල ශිෂ්‍යයා පන්ති කාමරේ කරන වැඩ කර ඉන්න අතරතුරම ඔවුන්ගේ ඇගයීමක් සිද්ධ වෙනවා අකණ්ඩව. එතකොට ඒක ඇත්තටම මේගොල්ලෝ ඒක තාක්ෂණයක් පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන problem based learning කියලා PBL කියලා. එතකොට ඒකෙදි ඇත්තටම සිද්ධ වෙනවා මේ continuous assessment එකක් සිද්ධ වෙනවා. අපේ තියෙන ඇත්තටම continuous නෙමෙයි අපි ඒකට කියන්නේ summative. සම්පින්ඩිත ගැනීම කියලා හරියටම සිංහලෙන් කියනවනේ. එතකොට අපිට අවශ්‍යයි දැන් හැකි ඉක්මනින් අපේ ක්‍රමයට ඇත්තටම මේ continuous assessment කියන එක ගේන්න. ඊළඟ ඒ කාරණේ තමයි ඩිජිටල් ට්‍රාන්ස්ෆෝර්මේෂන්. දැන් ඔබ දන්නවා නූතන අපේ ආණ්ඩුවේ ඉන්න අයත් කතා කරන දෙයක් තමයි දේශපාලඥයෝත් ඇත්තටම මේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් ඕනේ කියලා. ඔය එතකොට ඩිජිටල් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක තාම අපිට පේනවා බොහොම මේ ඒක හරි මන්දගාමී. අපිට මේක ටිකක් වේගවත් කරලා ගන්න අවශ්‍යයි. මොකද දැන් ලෝකේ වෙනත් රටවල් වලට ගත්තාම දැන් අපි ගත්තොත් එම් බටහිර තියෙනවා පාසල් ක්‍රමයක් විශේෂයෙන් ඇමරිකාව ඇතුළු මේ බටහිර රටවල් වල ඒකට අපි කියන්නේ K12 schools කියලා. දැන් K12 schools වල දැන් primary classes වලත් මේ ඩිජිටල් මාධ්‍ය පාවිච්චි කරලා අධ්‍යාපන කටයුතු කරනවා. ඒ ඩිජිටල් ලිටරසි එක ඇත්තට මේ ළමයිට දෙනවා. එතකොට අපිට අවශ්‍යයි ඇත්තටම අපේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළට සහ විශ්වවිද්‍යාල තුළට මන්දගාමීව දැන් සිදු වෙමින් තිබෙන මේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක এডুকেෂන් ක්‍රමයට ගෙනල්ලා ඒ දැනුම දෙන්න. අවසාන වශයෙන් මම කැමති අවසානම පොයින්ට් එක තමයි ඇත්තටම අපි අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක කළ යුතු. ඒකට අපි කියන්නේ ඇත්තටම මේ equitable access කියලා. ඒ කියන්නේ මේ අපි ඕකට තව වචනයක් කියන ඇත්තටම inclusive education කියලා.
එතකොට ඉන්ක්ලූසිව් එඩියුකේෂන් කියලා කියන්නේ ඇත්තටම මේ අධ්‍යාපනයේට සියලු දෙනාට මේ කියන්නේ අපි ඉන්ක්ලූසිව් එඩියුකේෂන් වලදී සියලු දෙනාටම සමාන අවස්ථා ලබා දෙන්න ඕනේ. එතකොට අපි හිතමු ආබාධ සහිත ඊට විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත මේ සියලු දෙනාටම ඇත්තටම සම අධ්‍යාපන අවශ්‍යතා අපේ රටේ දෙන්න ඕනේ. දැන් අපිට පේනවා දැන් මේ රත්මලානේ වගේ ප්‍රදේශයක තියෙනවා බ්ලයින්ඩ් ස්කූල්ස් කියලා දැන් ආබාධ සහිත දරුවන්ට උගන්වන ස්ථාන. ඇත්තටම අපේ ලංකාවේ එවැනි ස්ථාන කීපයක් හැරෙන්න දෙකක් තුනක් හැරෙන්න තව ස්ථාන නැහැ. දැන් ඇත්තටම ආබාධ සහිත විශේෂ අවශ්‍යතා ළමයිනුත් අර අනිත් සාමාන්‍ය ළමයිත් එක්ක සාමාන්‍ය පාසල් වල තමයි අධ්‍යාපන ක්‍රියාවලිය යෙදෙන්නේ. එතෙන්දී ඇත්තටම මේගොල්ලන්ට අසාධාරණයක් වෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ කුසලතා සංවර්ධනය කර ගැනීමට සඳහා අර ඉන්ක්ලූසිව් එඩියුකේෂන් ක්‍රමයේ යටතේ ඇත්තටම මේක හැකියක්මනින් අපි තවදුරටත් ඒක වර්ධනය කරලා ඒක මේ දියුණු කරලා අපේ පාසල් ක්‍රමය තුලට ගේන්න ඕනේ. ඒතර ওই ටික තමයි මේ මූලික වශයෙන් මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපනයේ වෙනසක් කරනවා නම් අපි මූලිකත්වයේ දිය යුතු ශාස්ත්‍ර හැටියට මම හඳුනගන්නේ. අනිවාර්යයෙන්ම මං හිතන්නේ අපි හොඳ විද්වත් කතිකාවතකට ආවා. ඒ අතරෙම කියන්නේ මම කලින්ම කතා කර ආචාර්යතුමා අපි දන්නවා දැන් වර්තමානයේ පාරම්පරික අධ්‍යාපනය කියන්නේ ට්‍රැඩිෂනල් පොතේ පතේ දැනුමින් එහාට ගියාම කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන ඩිජිටල් තාක්ෂණය ඒ වගේ මේ මාර්ගගත ඔන්ලයින් ලර්නින් බ්ලෙන්ඩඩ් ලර්නින් වගේ සිස්ටම්ස් තුලින් අපේ තියෙන අධ්‍යාපන පද්ධතිය නව අධ්‍යාපන පද්ධතියේ එක එක වෙනස්කම් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මම බොහොම කෙටියෙන් දැනගන්න කැමතියි ඒකේ තියෙන ප්‍රධාන වාසි හා අවාසි මොනවාද අපිට? හොඳයි ඇත්තටම දැන් මේ මම මගේ ඇත්තටම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරේ ඔය කියන්නේ බ්ලෙන්ඩඩ් ලර්නින් මේ ඒ ශාස්ත්‍රයෙන්. ඒ කියන්නේ අපි ඒකට කියනවා සම්මිශ්‍රිත ඉගෙනීම කියලා සමහර අය කියනවා. සමහර අය දෙමුහුන් ඉගෙනීම කියලාත් කියනවා බ්ලෙන්ඩඩ් වලට. ඇත්තටම බ්ලෙන්ඩඩ් වලින් වලට එන්න කලින් අපේ ලෝකේ බිහි වුණා ඇත්තටම ඊ-ලර්නින් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික ලර්නින්. ඊට පස්සේ තමයි ඔය ඔන්ලයින් ලර්නින්. ඊට පස්සේ ආවා මේ බ්ලෙන්ඩඩ් ලර්නින්. ඊට පස්සේ ආවිල්ලා තියෙනවා දැන් මොබයිල් ලර්නින්. ඊට පස්සේ තියෙනවා උබික්විටස් ලර්නින් කියලා ඔය වගේ විවිධ මාදිලියේ ඉගෙනුම් ක්‍රම තාක්ෂණයත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඇත්තට මම කියන්නේ දැන් තාක්ෂණය අධ්‍යාපනයට බද්ධ කර ගැනීම කිසි විදිහකින් වරදක් නෑ. මොකද තාක්ෂණය අධ්‍යාපනයට බද්ධ විය යුතුයි කියන ඒ මූලික විශ්වාසය මමත් ඉන්නවා. මොකද අධ්‍යාපනයට තාක්ෂණය අවශ්‍යයි. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමෙයි. ඇත්තටම අපි මේ අධ්‍යාපනයට තාක්ෂණය බද්ධ කර ගැනීම කරලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපේ රටේ අපිට තියෙන ප්‍රශ්නය. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම අපේ රටේ තියෙන සම්පත්වල හිගතාවය සහ ආර්ථික අස්ථාවරත්වය කියන එකත් දීර්ඝ කාලීනව පවතින මේකත් බලපානවා. එතකොට ඊළඟදී තමයි අපේ සාම්ප්‍රදායික ගුරු පුහුණු පාඨමාලා උදාහරණයකට ගත්තොත් එහෙම අපි අධ්‍යාපන වේදී පාඨමාලා හදාරන ශිෂ්‍යයෝ ගත්තත් ඇත්තටම තාම අපි අපේ විශ්වවිද්‍යාල සහ අපේ විද්‍යාපීඨවල උගන්වන්නේ ගුරුවරුන්ට අර සාම්ප්‍රදායිකව ඒ කියන්නේ ටෙක්ස්ට් බුක් එක පාවිච්චි කරලා උගන්වන්න. එතකොට දැන් අපි හිතනවා ඒ ඉගැන්වීම තමයි සාර්ථකම ඉගැන්වීම කියලා. මෙහෙම ඒක විවිධ විදිහට තර්ක කරන්න පුළුවන් කාරණයක්. පර්යේෂණ වලට අනුව නම් අපි කියන්නේ ඇත්තටම අර ශිෂ්‍යයා සහ ගුරුවරයා මුහුණට මුහුණ එකතු වෙලා කරන ඉගැන්වීම සාර්ථක හරි. ඒක ඇත්ත. මොකද ගොඩක් දේවල් අපිට එතෙන්දී සම්ප්‍රේෂණය කරගන්න පුළුවන් ආකල්ප දියුණු කරන්න එහෙම පුළුවන්. හැබැයි තාක්ෂණය අපිට ගොඩක් උදව් කරනවා අපිට තියෙන මේ ලෝකේ සිදුවෙමින් යන දැනුමේ ප්‍රසාරණය. ඒක කියන්නේ අර එක්ස්ප්ලෝෂන් නොලෙජ් එක්ස්ප්ලෝෂන් එකට දැනුම පුපුරා යාමක් නේ තියෙන කෙටි කාලීනව දැනුම විශාල වශයෙන් පුපුරා යනවා. එතකොට මේ දැනුම කෙටි කාලීනව විශාල වශයෙන් පුපුරා යනකොට ඇත්තටම අපිට අර ඉස්සර වගේ ලයිබ්‍රරි වලට ගිහිල්ලා මේක අර මේ එහෙම දැනුම හොයාගෙන යන්න බෑ. ඒ තරම් විශාල දැනුමක් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට පුළුවන් ඒක මේ කියන්නේ අපේ ওই තාක්ෂණික ওই කියන ඉගෙනුම් මාදිරින් අපේ රට තුරට ඇතුළත් කරන්න. උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් ඔය කොවිඩ් කාලේදී ඔබට මතක ඇති ඔන්ලයින් এডুকেෂන් ගත්තා. එතෙන්දී ආපු ලොකුම අභියෝගය මොකද්ද? ලොකුම අභියෝගය තමයි අපි එවැනි දෙයකට සූදානම් වෙලා හිටියේ නෑ. ගුරුවරයෝ, ශිෂ්‍යයෝ, දෙමව්පියෝ මේ සියලු දෙනාම මහා විශාල අභියෝගයකට ගියා. කොහොමද දැන් මේ ළමයිට මේ දේ කරගන්නේ කියලා. ඇත්තටම මම කියන්නේ ඇත්තටම ඒවා තමයි අපිට තියෙන අභියෝග. ඒකට අපිට මේ පුහුණුව ලබා දිය යුතුයි ක්‍රමවත් පුහුණුවක්. ඇත්තටම ඒක ගුරු පුහුණු පාඨමාලාවල ඉඳන්ම ආරම්භ කරන්න ඕනේ. ඊළඟ එක තමයි ශිෂ්‍යයාට දැන් අපේ රටේ ශිෂ්‍ය සංස්කෘතිය තුළ, ඒ කියන්නේ ඉගෙනීමේ සංස්කෘතිය තුළ, ඉගෙනීමේ සංස්කෘතිය නෙමෙයි මම කියන්නේ ඉගෙනීමේ සංස්කෘතිය තුළ ශිෂ්‍යයා දැන් මේ ඩිජිටල් AI බ්ලෙන්ඩඩ් ඔන්ලයින් වගේ කියන දේවල් පාවිච්චි කරලා ඉගෙනීම කරන්නේ නැහැ. ඇත්තටම මේගොල්ලෝ දැන් අපි හිතමුකෝ ස්මාර්ට් මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන එක ඇත්තටම මේක ලර්නින් පර්පස් වලට පාවිච්චි කරන අය හරි අඩුයි. ඒකට අපිට පුළුවන් එවැනි සංස්කෘතියක් පාසල විශ්වවිද්‍යාලය තුලින් වැඩි දියුණු කරලා දෙන්න සමාජගත කරන්න පුළුවන්. ඒකට ඒක ඇත්තටම අපිට ඒක පුළුවන් අර ගොඩක් අභියෝග ජය ගන්න පුළුවන් අර අපිට තියෙන. සහ සම්පත් වල තියෙන විෂමතාවය සහ සම්පත් බෙදී යාමේ තියෙන ප්‍රශ්න තියෙනවා. දැන් අපි දන්නවා සමහර ප්‍රදේශවලට ලංකාවේ
තාම හරි විදිහට මේ sannivedana පහසුකම් නැහැ. අපි කියන්නේ සිග්නල් නැති දැන්. එහෙම තියෙනවා. එතකොට පරිගණක මේ පහසුකම් නැහැ. එතකොට ඇත්තටම අපි ඒ වගේ පැතිවලට දැන් අපි අවධානය යොමු කරන්න ඕනේ. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න ඇත්තටම අධ්‍යාපනය තමයි හොඳම ආයෝජනය. අධ්‍යාපනයට ආයෝජනය කරන තරමට ඒක කෙටි කාලීනව නෙවෙයි ඇත්තටම දීර්ඝ කාලීනව විශාල මේ අපේ සංවර්ධනයට දායකත්වයක් සපයනවා. ඒ නිසා ඇත්තටම දැන් බ්ලෙන්ඩඩ් ඔන්ලයින් එතකොට AI වගේ දේවල් ප්‍රචලිත කිරීම සඳහා රජය මැදිහත් වෙලා ඒ විද්වතුන්ගේ සහයෝගය අරගෙන ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒක ඉදිරියට ගෙනීම සඳහා වැඩපිළිවෙලක් අපි සකස් කරන්න ඕනේ. මම දන්න තරමට තාම ලංකාවේ එහෙම වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. ඒවා තමයි ඇත්තටම අපිට තියෙන ප්‍රධාන අභියෝග. ඔව් ඇත්ත වශයෙන්ම අපි කතා කරොත් එහෙම ඒ ටික තමයි අපිට දැන් ප්‍රධාන වශයෙන් අපි අපේ සාකච්ඡාව පුරාවට කතා කළා මොනවාද අධ්‍යාපනයේ නැවත අර්ථ දක්වන එක ඇයි අත්‍යවශ්‍ය වෙන්නේ ඒ වගේ මොනවාද මේ වෙනකොට අපිට තියෙන ගැටලු කියලා. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ ආචාර්ය ධනුෂ්ක මහතාට අපිත් සමග සම්බන්ධ වුණාට. මේ වගේම තවත් වැඩසටහකින් ඔබ සමු වීමට බලාපොරොත්තු වෙනවා. අපිට සුබ දවසක්.